ආයිබෝන් කියලා පිළිගන්නවා නිම්සර ගේමින් YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් යාළුවනේ Driving Simulator ශ්‍රී ලංකා ගේම් එකේ අලුත් race mode එක සහ අලුතෙන් add වුණ අලුත් update එක මේ වෙද්දි Play Store එකකට update කරගෙන play කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ update එකේ අපිට එහෙනම් අපි update එකේ විස්තර ටික කතා කරමු. channel එක subscribe කරගෙන නැත්නම් දැන් subscribe කරලා ඊට යහපැත්තේ තියෙන bell icon එකත් all press කරලා වීඩියෝ එකට සෙට් වෙන යාළුවනේ අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් Driving Simulator ශ්‍රී ලංකා ගේම් එකේ අලුත් අප්ඩේට් එකේ මේ වගේ අපිට මේ ආඩ පේනවා ඇති මුල් කියන්නේ හෝම් ස්ක්‍රීන් එකේ ගේම් එකේ හෝම් එකේ පින්තූරේ වෙනස් වෙලා තියෙනවා. KDH van එකේ මුන්රාගල් සිටි එකේ ඉඳන් ගහ ෆොටෝ එකක් තමයි අපිට දාලා තියෙන්නේ. ඉතින් ගෑරේජ් එක සෙටින්ග්ස් ඒවා නම් වෙනස් වෙලා නැහැ. ඉතින් අපි ප්ලේ කරමු. ඉතින් ප්ලේ කරද්දි ඔයාලට පේනවා ඇති මාර්ම ලස්සන විදිහට දැන් මේක අපිට මේ පිච් එක වෙනස් වෙලා තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ අපිට බස් එක වෙනද වගේම සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් වෙනද වගේම ටුවර් මොඩ් එක, රූට් මොඩ් එක ඊට පස්සේ රේස් මොඩ් එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අලුතින් ඇඩ් වුනේ. ඉතින් රේස් මොඩ් එකේ කොළඹ සිටි එක, මාතර, කළුතර, හම්බන්තොට, රත්නපුර, මොණරාගල, ගාල්ල කියන හැම සිටිස් ටිකම ඔක්කොම සිටිස් ටික ඇඩ් වෙලා තියෙනවා. මේ වෙදි අප්ඩේට් වෙච්ච. ඉතින් අපි මොණරාගලකින් ප්ලේ කරමු. හරි ඉතින් ඔන්න මේ විදිහට තමයි ගත්තා. හරි ඉතින් ගැම්මටම යන්න තියෙන්නේ. මචං සුපිරි ගේම් එකක්. රේස් එකක් යන්න තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එකේ විසිල් එක වෙනස් වෙලා තියෙනවා. ඒකයි මේක තමයි ඉතින් මේ අප්ඩේට් එකට ආවේ. ඉතින් යාළුවනේ එහෙනම් ඉතින් අප්ඩේට් කරගෙන ප්ලේ කරලා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපේ මේ විදිහට ඉතින් රේස් එක යන්න තමයි තියෙන්නේ. හරිද? මොකද වෙන්නේ? ඉතින් අදහස් පහලින් කමෙන්ට් කරන්න වීඩියෝ එක ලයික් කරන්න නැත්නම් දැන් ලයික් කරලා වීඩියෝ හැවත් ඉතින් කමෙන්ට් එක දාගෙන යන්න. එයාගෙන එහෙනම් ඉතින් සුපිරි වීඩියෝ එක සෙට් වෙමු. මේ වීඩියෝ එක මොකද කරගන්නවා. ඉතින් යාළුවනේ එහෙනම් සුපිරි වීඩියෝ එක සෙට් වෙමු. ඔයාලට සුබ දවසක්.